හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මේක නම් ටිකක් පරණ වීඩියෝ එකක් හදුවට වොයිස් කරගන්න බැරි වුණා. ඉතුරු වෙච්ච ටෝෆු කෑල්ලක් තිබිලා මට හිතුණා පොඩි වෙජිටේරියන් කෑමක් හදලා අපි අද වෙජිටේරියන් කමු කියලා. මේක ඉතින් පොඩි කොටු වලට කපා ගන්නයි තියෙන්නේ මුලින්ම. ටෝෆු ටික ඊට පස්සේ ලුණු ගම්මිරිස් ටිකක් හැම හොඳට දාලා මේක අත ගාලා ඊට පස්සේ ඒකට කෝන් ෆ්ලවර් ටිකක් දාලා ඒක පොඩ්ඩක් කෝන් ෆ්ලවර් වල තවරලා ඊට පස්සේ ඉතින් පොඩි පෑන් එකකට තෙල් ටිකක් දාලා මේක බැද ගන්නයි තියෙන්නේ. එන්නකො එහෙනම් දැන් ඒ වැඩේට හැමදාම ඉතින් මස් මාළු කන්න ඕනේ නෑනේ ඉතින්. මේ වගේ කෑම වල රසත් ඉඳලා හිටලා බලන්න ඕනේ. ඔන්න ඉතින් මම තෙල් චුට්ටක් දාගෙන ඒකට පෑන් එකට හොඳට මේ ටික ඔක්කොම නිකන් අතුරලා වගේ පොඩ්ඩක් දෙපැත්ත අර ක්‍රිස්පි නිකන් බැදිලා එනකන් හදා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මම ඕකට දාන්න තව එළවලු ටිකක් බ්‍රොකොලි, කැරට් ඔයගේ කැමති එළවලුවක් දාන්න පුළුවන්. මම ඉතින් ගෙදර තිබුණ එළවලු ටික තමයි ගත්තේ. ඒක හොඳට තෙලේ චුට්ටක් බැදිලා කෝන් ෆ්ලවර් දානකොට ක්‍රිස්පි වෙලා එනවා පොඩ්ඩක්. එහෙම කරගෙන ඉවරලා ඒක අයින් කරගත්තා. දැන් ඉතින් ආයෙත් තෙල් මදි නම් තෙල් චුට්ටක් දාගෙන ඒක රත් වෙනකොට ඒකට හොඳට සුදු ලුණු ටිකක් වැඩිපුර කපලා දාලා චූටියට ලුණු ටිකකුත් කපලා ටිකක් ලොකු කෑලි දාගෙන ඒ චුට්ටක් ටෙම්පරාදු වෙද්දි ඒකට බ්‍රොකොලි පොඩි ගලවල වගේ පොඩි කෑලි ටිකක් බ්‍රොකොලි විතරයි මම ඇත්තටම දැම්මේ. මම කැරට් කෝඩේ කැරට් දාලා නැහැ. මේ ඔයගොල්ලන් කැමති නම් තව එළවලු දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔය දෙකම දාලා ගම්මිරිස්, ලුණු, සෝයි සෝස් පොඩ්ඩක් ඊට පස්සේ මේකට මම සෝයි සෝස් උත් එක්ක ඔයිස්ටර් සෝස් ටිකකුත් දැම්මා. ඔයිස්ටර් සෝස් පොඩ්ඩකුත් දාලා ඔයගොල්ලන් තව දැවිල්ල මේකට දාගන්න පුළුවන්. අපේ ගෙදර මේ පොඩි අය කන හින්දා මම එහෙම ලොකුවට දැවිල්ල දැම්මේ නැහැ. දැවිල්ල ටිකක් හොඳට ඕනනම් දාගත්තම තව රස වෙයි. දාලා ඒ ඔක්කොම හොඳට බ්‍රොකොලි ටිකක් චුට්ටක් තැම්බිලා ටෙම්පරාදු වෙද්දී ඒකට අර අපි හදාගත්තු ටෝෆු ටිකත් හලලා ඊට පස්සේ මම තක්කාලි කෑලි ටිකකුත් දැම්මා. දාලා ඒ දෙක හොඳට ලුණු ඇඹුල් බලලා මේව කරගත්තට පස්සේ මේකට තලයට පොඩ්ඩක් ඉස්සා උඩට නිකන් ලස්සනට පෙනුමට තියෙන්න ඕනේ හින්දා. ඔන්න දැන් ඉතින් ඒක ලස්සනට හදලා පැත්තකින් තියලා ඕකත් එක්ක කන්න තව මොන හරිත් එපෙයි. ඉතින් මම ඒකට කුස්කුස් ටිකක් තමයි හැදුවේ. අපේ ගෙදර අපේ දුවගේම ප්‍රියතම ආහාරයක් කුස්කුස්. ඔන්න ඉතින් දැන් ඔය කුස්කුස් ටිකට මම බටර් පොඩ්ඩකුයි ලුණු චුට්ටකුත් දාලා හොඳට මික්ස් කරලා උණු වතුර ටිකක් දාලා වහලා තියලා චුට්ටක් තැම්බුණාට පස්සේ දැන් මේ අපි කනවා. කුස්කුසුයි ටෝෆුයි වෙජිටේරියන් කෑමක් රසයි ගුණයි. අම්මෝ ටෝෆු කාලා බෑ මස් මාළු ඕනෙමයි කියලා හිතුනොත් ඉතින් මේ විදිහටම චිකන් කෑල්ලකුත් හදලා ওই විදිහටම පෑන් එකේ ටෙම්පරාදු කරගෙන මේ විදිහට හදලා චිකන් එක්ක බත් කන්නත් පුළුවන්. චිකනුයි ටෝෆුයි දෙකම හදලා කන්නත් පුළුවන් එකටම. ඒකත් රහ ඇති. ටෝෆු වලින් හදන්න පුළුවන් තව කෑම ජාති දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. පොඩ්ඩක් try කරලා බලන්න අපිටත්. මට මේක කද්දි හිතුණා මේකට රෝස්ටඩ් කජු ටිකක් එහෙම දැම්මනම් තවත් රස වෙයි කියලා. එහෙනම් ඉතින් කැමති අය හදලා බලලා මටත් රස කියන්නකෝ. මං ගිහින් එන්නම්. bye.